ඉතින් ඔයාලට අද මාසේ අන්තිම දවස. මටත් අද ගොඩක් කාර්යබහුල දවසක්. උදේම නැගිටලා ලෑස්තිලා මම මේ යන්නේ උදේ බිම්මල් ටික කඩා ගන්න. බබත් ඇහැරලා තමයි ඉන්නේ. මැනිකට කිව්වා එයත් එක්ක ඉන්න මං ඔයාලට බිම්මල් ටික කඩලා ගෙනත් දෙන්නම් කියලා. ඔන්න අද රෝස පාට බිම්මල් ටිකකුත් හැදිලා තියෙනවා. ඉතින් පැකට් දෙකක් විතර මෙතනක් තියෙනවා. අපි දැන් යන් අපේ ලොකු වගා කාමරයේ ඇතුළට බිම්මල් ටික කඩන්න. මට පේන හැටියට නම් අද ටිකක් වැඩිපුර බිම්මල් තියෙනවා. ඉතින් අපි බලමුකෝ ඉස්සරහට බිම්මල් ටික කඩලා අද ගොඩක් තියෙනවද පොඩ්ඩයිද මොන විදිහටද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලගේ දවස කොහොමද? ඔයාලා මාසේ අන්තිම ඉවර කරේ කොහොමද? ඉතින් කමෙන්ට් එකක් පුළුවන් නම් දාගෙන යන්න. ඉතින් මට මාසේ අන්තිම දවස සහ මාසේ පටන් ගන්න දවස කියන්නේ ගොඩක් කාර්යබහුල දවසක්. ඒ වගේම වැඩ ගොඩක් කරන්න තියෙන දවසක්. මොකද ව්‍යාපාරවල ගණන් බේරන්න තියෙනවා. එතකොට ආදායම් වියදම් බලන්න තියෙනවා. මන්ත්ලි ඉන්කම් එක අපේ කොහොමද කියලා බලන්න තියෙනවා. ඒ වගේම තියෙනවා තමයි මාසෙට අපි වියදම් කරපු ගාණ වැඩිද? අපේ ආදායම වැඩිද? තව අපි කීයක් ඊළඟ මාසේ ආදායම වැඩි කරගන්න ඕනිද? අපේ ටාගට් එක කොහොම වැඩි කරගන්න ඕනිද? අපිට වැරදුනොත් ඒ වගේම ගොඩක් දේවල් අද මට කරන්න තියෙන දවසක්. ඒ විතරක් නෙමෙයි මම කලින් වීඩියෝ එකේ කිව්වා මම බබාගේ රෙදි සෝදන එක අපේ රෙදි සෝදන එක මේ විදිහට රෙදි සෝදන එක මම එක දවසක් තියාගෙන ඉන්නවා කියලා. ඉතින් ඔන්න අද තමයි මගේ රෙදි සෝදන දවස. අද ඒ වැඩේට දාගන්න තවත් හේතුවක් තමයි අද මාසේ අන්තිම දවස. ඉතින් පරණ මාසේ රෙදි අලුත් මාසෙකට තියාගන්න ඕනේ නෑනේ. ඉතින් අද ගේ හැමතැනම අතු ගාලා කරලා මිදුල එහෙම කරලා ඒ වගේම අපේ රෙදි එහෙම සෝදලා ඒ සේරම ක්ලීන් කරලා අලුත් මාසෙට අපි ලස්සනට ලෑස්ති වෙමුකෝ. කිව්වා වගේම බිම්මල් අද ටිකක් වැඩිපුර තියෙනවා. ඉතින් මම ඒ ටික කඩාගෙන එනකොටම හස්බන්ඩ් ඇවිල්ලා බබාවත් අරගෙන. ඉතින් බිම්මල් ටික සුද්ධ කරලා පැකට් කරන වැඩේ හස්බන්ඩ්ට බාර දීලා බබාවත් එතනින් තියලා මම යනවා මගේ අනිත් වැඩ ටික කරන්න. මම කලිනුත් කියලා තියෙනවා මම රෑට කොච්චර මම උයන තැන පිළිවෙලට අස් කරලා වළම්පිකන් සෝදලා රෑ ඉඳුල් ඒ සේරම සෝදලා නිදාගත්තත් මම ඇහැරිලා ඇවිල්ලා ආපහු පිරිසිදු කරනවා. මොකද සතු ජරා කරලා තියෙන්න පුළුවන් වෙන රොඩු අනම්මනම් වැටලා තියෙන්න පුළුවන්. ඉතින් එහෙම්මම මම නැවත උයන්න අනිත් පොහෙන්දර ගන්නෙ නෑ. අනිවාර්යෙන් ආපහු සැරයක් ක්ලීන් කරලා තමයි ඒ වැඩේ පටන් ගන්නෙ. ඉතින් දැන් මම මේ හදන්නේ හස්බන්ඩ්ට ලේබල් ටික ඔක්කොම ලියලා දීලා යන්න. ටිකක් මදි වෙලා තිබ්බා. ඒ ටික මම ලියලා දීලම තමයි මගේ වැඩේ කරන්න යන්නේ. ඉස්සෙල්ලාම මම බබාගේ රෙදි ටික වොෂින් මැෂින් එකට දානවා. ඒ ටික සේදෙන්න. මොකද මං අනිත් ටික කරනකොට ඒ ටික සේදිලා තියෙයි. ඒක මට ගොඩක් ලේසි. එතකොට මම අනිත් වැඩ කරලා ඉවරලා එනකොට රෙදි ටික හේදිලා මට තියෙන්නේ වනන්න. දැන් මං හදන්නේ ඉක්මනට අපේ කාමරය ඇස් කරන්න බබා නිදා ගන්න තැනනේ. ඉතින් අද බෙඩ්ෂීට් මාරු කරන දවසේ. ඉතින් අද මාසේ අන්තිම දවසේ කියන්නේ ඊළඟ දවසට ලෑස්ති වෙනකොට අනිවාර්යෙන්ම මාසේ අන්තිම දවසේ මම බෙඩ්ෂීට් කොට්ටෝර සේරම අයින් කරලා ඒවා ඔක්කොම හොදනවා. බබා ඉන්න හින්දා ගොඩක් වෙලාවට මම දවස් 4න් 4ට හෝ 5න් 5ට බෙඩ්ෂීට් කොට්ටෝර මාරු කරනවා. මොකද පිරිසිදුවට තියෙන්න ඕනේ ආ ඉන්න තැන. පරණ බෙඩ්ෂීට් අයින් කළා. ඔන්න මම අලුත් බෙඩ්ෂීට් එලා ගන්නවා දැන්. ඒ ටික එලලා ඉවර වෙලා මට ඊළඟට තියෙන දේ තමයි බබාව සෝදන එක. ඉතින් හස්බන්ඩ් ඔන්න බබාව මට ගෙනත් දුන්නා. එයාව සෝදන්න ලෑස්ති කරන්න ඕනේ. මෙන්න ඉන්නවා හොර ගෙඩියක් කොට්ටකට වෙලා කෝලම් කර කර පේනව නේද?
බෙඩ්ෂීට් කොටවල සේරම මාරු කරගෙනත් ඉවරයි. ඒ වැඩ ටික ඉවරයි. සේරම අස් කරලා ඉතින් මං දැන් ටක් ගාලා කාමරේ අතු ගා ගන්නවා. මොකද බබා නිදාගත්තට පස්සේ මට ආයි අතු ගන්නවත් කාමරේ කිසිම වැඩක් කරන්න විදිහක් නැහැ. එයා නිදාගත්තම සද්ද හෙනකොට එයා ටක් ගාලා හැරෙන හින්දා. ඉතින් ඒ හින්දා මම ටක් ගාලා මේ ටික ක්ලීන් කර ගන්නවා. හරි මගේ අස් කරන වැඩ ටික සේරම ඉවරයි. ඔන්න දැන් හදන්නේ මම බබාව සෝදන්න. මං කලින් වීඩියෝ එකේ ඉතින් එයාව සෝදන විදිහ ඒ ක්ලීන් කරන ටික හරි වීඩියෝ එකක් දාලා තියෙනවනේ. ඒ හින්දා මම මේකේ ලොකුවට වීඩියෝ එකක් ගන්නෑ. මම ටක් ගාලා බබාගේ රෙදි ටික අයින් කරලා එයාව සෝදලා පිරිසිදු කරගන්නවා. ඒ වගේම තමයි එයා ටිකක් උදෙන්ම හැරුණා. දැන් ඉතින් 8:00 විතර ඇති. එයාට නිදිමත ඇවිල්ලා තියෙන්නේ හොඳටම. ඒ හින්දා එයා ටිකක් කරදර කරනවා. ඔය දැන් මම වීඩියෝ එකේ සවුන්ඩ් දාලා නැහැනේ. එයා ටිකක් අඬනවා ඔය සෝදන්න යනකොට. හැබැයි එයා සෝදනවට කැමතියි ගොඩක්. ඔන්න මම දැන් එයාව සෝදගෙන ආවටක් ගාලා එයාවටක් ගාලා සෝදගෙන ඇවිල්ලා ඉක්මනින්ම ඇඳුමක් දාලා එයාව ලෑස්ති කරනවා. පේනවනේ මමත් ගොඩක් මහන්සි වෙලා ඉන්නේ. මගේ මුළු ඇඟම තෙමලා එයා දැන් අර වතුරට කකුලෙමුයි අතෙමුයි ගහනවා හයියෙන්. ඉතින් එහෙම වුණාම කාමරෙත් ඉවරයි මාත් ඉවරයි. මාත් නානවා. ඉතින් හොරගෙඩියට හොද්දටම නිදිමත වෙලා කුණු ගානවා පේනවනේ. දැන් ඉතින් මම මෙයාව දොයි කරලා එන්නම්කෝ. කිරිබිබී විනාඩි 5ක්වත් ගියේ නෑ මෙයාට නිින්ද ගියා. ඉතින් පාවෝ කියලාත් හිතෙනවා. එයා නිදා ගන්නකොට මම පිරිත් දානවනේ ලැප් එක ඔන් වෙන්නම විනාඩි 15ක් විතර යනවා. ඉතින් එයා ඒක ඔන් වෙලා පිරිත් ටික දාලා ඒ ටික කරනකොට සමහරලාට මෙයා හැරෙනවත් එක්ක ෆෝන් එකේ වීඩියෝ කරන හින්දා මම ඉතින් ලැප් එකේ තමයි මේ දවස්වලට එයාට පිරිත් දාන්නේ. ඔන්න මම වැඩ ටික කරලා එනකොටම හස්බන්ඩ් වැඩ සේරම ඉවර කළා. හතු ටික පැකින් කරලා ඉවරයි. ඉතින් එයාත් දැන් යන්න තමයි ලෑස්ති. එයාටත් කැම ටික දීලා එයාව පිටත් කරලා මං දැන් හදන්නේ ගේ අස් කරලා අතු ගා ගන්න. ඉතින් මම ගොඩක් වෙලාවට එකපාර ලොකු වැඩක් මට කරන්න විදිහක් නැති හින්දා මම ඉතින් කරන්නේ මේ විදිහට අතු ගාන ගමන්ම මකුළු දලක් එහෙම පේන්න තිබ්බොත් කඩලා අයින් කරනවා. මට වෙනම වෙලාවක් වෙන් කරගන්න විදිහක් නැහැ. ගෙදර මකුළු දල් කඩන්න ඒ විදිහට වෙනම වෙන් කරගන්න විදිහක් නැහැ. ඉතින් මට පේන්න තිබ්බොත් මම කඩලා අයින් කරගන්නවා මේ විදිහට ගේ අතු ගා ගන්න ගමන්ම. ඉතින් කෑම එහෙම කාලා ඉවර වෙලා හස්බන්ඩ්ුත් ගියා බිම්මල් පැකට් ටික අරගෙන. බබත් තාම නින්දේ. ඉතින් දැන් මායි බබයි විතරයි ඉන්නේ. එයා නිදි අතර තමයි මම මේ ටක් ගාලා ගේ අතු ගාලා අස් කරලා ඒ වැඩ ටික හිමීට කරගන්නේ. හිමීටත් නෙවෙයි. ඉතින් මේ ටික ඉක්මනින් මම කරගන්න ඕනේ. මොකද එයාගේ ඊළඟ නිින්ද හැරෙනකොට මම අඩුම ගානේ වොෂ් එකක්වත් දාගෙන ඉන්න ඕනි. මේ ටික ඉවර කරලා බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම දැන් ටක් ගාලා ගේ අතු ගාලා අස් කරලා ඉවර කරගන්නවා. ගෑස් කරලා අතු ගන්න වැඩ ටික ඉවර කරනකොට මට ගොඩාක් බඩගින්නක් ආවා එකපාරටම. ඉතින් මං හිතුවා අනිතර ඔක්කොම කරන්න කලින් කාලා හිටියනම් හොඳයි කියලා. ඉතින් උදේ කෑම එකත් කාලා මම මේ ටක් ගාලා මිදුල අතු ගා ගන්නවා. ඉතින් මේ දවස්වල අවුවත් ටිකක් සැරයි. දූවිලි ගතියත් වැඩි. බබා හැල්ලා ඉන්න වෙලාවට මේ වැඩ කරගන්න බෑ. කොහොමත් මම එයා නිදාගත්තම තමයි මිදුල එහෙම අතු ගන්නෙ. ඒ වගේම තමයි බබාගේ රෙදි ටික හොදලා වේලෙන්න දාන්න කලින් තමයි ටක් ගාලා මිදුල අතු ගාලා ඉවර කරගන්නේ. මොකද මිදුල අතු ගන්නකොට දැන් දූවිල ගොඩක් තියෙනවා. ඉතින් ඒවා බබාගේ රෙදි වලට එහෙම යන්න පුළුවන්. එයාගේ නහයට එහෙම යන්න පුළුවන්. හෙම්බිරිස්සා ගතිය එහෙම එන්න පුළුවන්. ඉතින් අපි උනත් ලෙඩ වෙන්න ඉඩ වැඩි මේ වගේ දවස් වලට. ඒ වුණාට ඉතින් මිදුල එහෙම පිරිසුදුව තියාගන්න ඕනේ.
ඒ හින්දා මම ටක් කාලා ගේ වටේම මිදුල අතු ගහ ගන්නවා ඉක්මනින්ම. මිදුල අතු ගාලා ඉවර වෙලා කුඹුරෙන්ම කඩාගෙන ආපු අම්මිරිස් ඉදිච්ච ඒවා. ඉතින් ඒවා මේ දවස්වල අවුව සැර වැඩි හින්දා වේල ගන්නවා. ඒ ටික වේල ගත්තා නම් අවුරුද්දට මිරිස් කුඩු හරි කෑලි මිරිස් හරි මේ ටිකෙන් හදා ගන්න පුළුවන්. ඒ ටිකත් වේලෙන්න දාලා මම මේ ඊළඟට හතු එක වටේ තියෙන කොළ ටික ටක් ගාලා අතු ගා ගන්නවා. ඒ ටිකත් අතු ගාලා ඉවර කරලා තමයි මම මගේ අනිත් වැඩ කරන්න යන්නේ. හොඳ වෙලාවට මිදුල අතු ගාලා ඉවර වෙනකොටම ඔන්න ඉතින් හොරගෙඩිය ඇහැරලා. දැන් මට ඩක් ගාලා අවුව තියෙන වෙලාවේ රෙදි වෙලා ගන්න ඕනේ. මොකද අවුව තියෙන්නේ අපේ මිදුලේ ටික වෙලාවයි. ඉතින් මෙයාව මේ විදිහට තියාගෙනම තමයි මට රෙදි ටික වේලෙන්න දාන්න වෙන්නේ. ඉතින් මම මෙයාව ගෝගාට එක තියලා රෙදි ටික එයාගේ රෙදි ටික වේලෙන්න දානවා. ඉතින් මගේ රෝසමල ඉතින් මම මේ වැඩ ටික කරගන්නකම් මේ විදිහට මගේ ළඟටම වෙලා ඉන්නවා. ඉතින් එයා මේ විදිහට තියාගෙන ඇත්තටම මට ගොඩක් වැඩවල් කරගන්න ලේසි. ඉතින් ওই මිදුලතු ගානේවා, ගියතු ගානේවා ඒ වගේ වැඩ නම් එයා තියාගෙන කරන්නේ නැහැ. මොකද දූවිලි හැම යනවනේ. ඒ හින්දා ඉතින් මේ වගේ වැඩ ඇත්තටම එයාව ළඟ තියාගෙන මට කරගන්න ලේසි. එයා මට පුදුම සපෝට් එකක් දෙනවා. හැබැයි එයා කරදර කරන්නේ නෑම කියලා කියන්නේ නෑ. එයා කරදර කරනවා සමහර වෙලාවට. ඒ කරදර කරන්නේ එයාට නිදිමත හරි බඩගින්න හරි එයාගේ ඩයපර් එක මාරු කරලා නැතුව හරි ඔය වගේ දෙයක් වෙලා තිබ්බොත් තමයි එයා ඇත්තටම කරදර කරනවා. එතකොට ඒ දේ කරනකම් ඉතින් මම දැනගන්න ඕනේ එයාට දැන් තියෙන අපහසුතාවය මොකද්ද? ඒකට පිළියමක් කරන්න. ඉතින් එයා දැන් හොඳට නිදාගෙන නැගිටලා ඉන්නේ. ඉතින් ඒ හින්දා එයා හොඳට හැපි එකේ මම මේ වැඩ ටික කරනකම් මගේ ළඟට වෙලා ඉන්නවා. රෙදි ටික වනලා ඉවර වෙලා තද අවුව තියෙන තැනින් මම ටක් ගාලා මේ රෙදි ටිකක් එක තියා ගන්නවා. මොකද එතකොට වොෂින් මැෂින් එකෙන්ම හොදලාම වේලලාම තියෙන්නේ. ඉතින් අවුව යන්තා වැටෙන ගමන්ම මේ ටික හුලං වැදුන ගමන් වේලෙනවා ටක් ගාලා. ඒ ටික කරලා ඉවර වෙනකොටම සෝසමාට ආපහු දොයි මතක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මම ටක් ගාලා එයාව ආපහු නිදි කරා. එයාව නිදි කළා මම ඉක්මනට ගිහිල්ලා වොෂ් එකක් දාගත්තා. වොෂ් එකක් දාගෙන ඉවර වෙලා අපේ රෙදිත් මම සේදුවා. ඒ සෝදලා ඒ වැඩ ටික ඔක්කොම ටික කරගත්තා. ඉතින් දැන් අවුවත් ඔන්න ටික ටික යනවා. ඇත්තටම අපේ මිදුලට අවුව තියෙන්නේ පැය 3-4ක් වගේ. ඒ තියෙන වෙලාවේ ඉක්මනටම වේල ගන්නෝ තියෙන දෙයක් වේල ගන්න ඕනේ. ඉතින් දැන් මම අපේ රෙදි ටික වේල ගන්න තමයි හදන්නේ. ඒ ටිකත් මම වොෂින් මැෂින් එකට දාලා තමයි හොදගත්තේ. ඉතින් 3 පාරකට විතර හොද ගන්නවා. මොකද එකපාර මං කිව්වනේ එකපාර එකතු කරලා තමයි මං මේ දේවල් සෝදගන්නේ. ඒ වගේම අද බෙඩ් ෂීට් එහෙමත් බෙඩ් ෂීට් කොට්ටෝර ඒ දේවලුත් හේදුවා. ඉතින් ඒව හොදලාම මාත් එකපාරම වොෂ් එකක් දාගත්තා. ඉතින් අපේ ජීවිතේ එක එක දවස් තියෙනනේ කාර්යබහුල දවස්, කම්මැලි දවස්, දුක හිතෙන දවස්, ඒ වගේම සතුටින් ඉන්න දවස්, කොහේ හරි ගමනක් යන දවස්, ගෙදර පාටියක් තියෙන දවස්, ඒ වගේ එක එක දවස් තියෙනවා. ඉතින් ඒ වගේ දවස් වලින් මේ තියෙන්නේ මගේ මාසේ අන්තිම දවස, මම ක්ලීනින් කරන දවස. ඒ වගේම තමයි මට කාර්යබහුල වැඩිම දවස. ඉතින් මේ දවස මං ගෙවපු විදිහ තමයි අද ඔයාලත් එක්ක මම බෙදාගත්තේ. ඔන්න ඉතින් රෙදි වනන්න ඉඩක් නැහැ. වහලා ඉඳලා රෙදි දාලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ දවස්වල අවුව සැරින්දා ඉක්මනින් වේලෙනවා මේ ටික. රෙදි හොදන දවසට නම් මෙන්න මේ විදිහ තමයි ඉතින් ගේ වටේම රෙදි ටික වනලා ඒ ටික ඔක්කොම කරලා ඉවරනකොට ඔන්න ඉතින් හොර ගෙඩියත් ඇහැරලා ආපහු. දැන් මට තියෙන්නේ උදේවරුේ කරන්න තියෙන අවසාන වැඩේ වුණාට ලොකුම වැඩේ තමයි මාසික ගණන් ව්‍යාපාරවල අපේ බිස්නස් වල හතු එකේ බතික් එකේ එතකොට හස්බන්ඩ් වැඩ කරපුවා මගේ YouTube වල. ඉතින් ඒ වගේ තියෙන දේවල් ලියන්න තියෙනවා. ඒ වගේම account හදන්න තියෙනවා. බැංකුව account වලට දාන්න ඕනි සල්ලි වෙනම වෙන් කරන්න තියෙනවා. එතකොට මාසික ගෙවියෙන් තියෙන ඒවා ඊළඟ මාසේ අපේ බජට් එක. ඉතින් මේ තේරම මම දැන් මේ හදන ගමන් ඉන්නේ. ඒ වගේම තමයි සෝසමල ඇහැරුණු හින්දා එයාවත් ඔන්න මම ළඟ තියාගෙන තමයි මේ වැඩේ අද කරන්නේ.
ඉතින් අපේ බතික් එහෙම ඕඩර්ස් යවපුවාගේ බිල් වල ඒ වගේ සීල් එහෙම ගහලා ඒ account හදන්න තියෙනවා. ඉතින් ඒ වැඩ ටික සේරම මම මේ දැන් කරගන්නවා. ඉතින් හස්බන්ඩ් ගොඩක් සල්ලි මට ගෙනත් දෙනවා. ඒ වගේම තමයි එයා වෙනම account වල එයාට පුළුවන් ගාන එයා එකතුත් කරනවා. අනිත් ගාන මට ගෙනත් දෙනවා. ඒවා බැලන්ස් කරලා බැංකු පොත් වලට යන්න ඕනේ account ඒවා හදලා දෙන්න කියලා. ඉතින් හතු එකේ සල්ලි ලොකු ප්‍රමාණයක් නැහැ මෙතන. ඒ ටික තමයි ඔය මං එළියෙන් තියලා තියෙන්නේ. ඒ ටික මොකද ඒක මම මාසේ මැද වගේ ඒ ටික ගණන් ටික හදලා ඒකේ ගෙවීම් හැදුවා. ඊට පස්සේ මාසේ අන්තිම එක තුච්ච සල්ලි ටික තමයි එතන තියෙන්නේ. ඊට අමතරව අර අපේ කුඹුරු වලින් ආපු සල්ලි, බතික් එකේ සල්ලි, ඒ දේවල් මෙතන තියෙනවා. ඉතින් ඒ ටික මම පිළිවෙලට බැංකු account වලට වැටෙන්න ඕන විදිහට වෙන් කරලා තියෙනවා. ඒ වගේම බිල් වලට ගෙවන්න තියෙනවා. ඒ දේවලුත් වෙන් කරලා මම දැන් මේ හදා ගන්නවා. ඉතින් ඔයාලත් ඔයාලගේ ගෙදර මේ විදිහ මූල්‍ය විනයක් මූල්‍ය පාලනයක් තියෙනවද? ඉතින් එහෙම දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මහත් එහෙම කරනවා කියලා. මේ තියෙන්නේ අපේ බතික් එකේ බුක් ටික. ඒ කියන්නේ account book ටික. ඉතින් order book එක ඒ වගේම එක එක පොත් තියෙනවා. මේ විදිහට ලස්සනට cover දාලා වෙන් කරලා තමයි මම මේ දේවල් තියාගෙන තියෙන්නේ. මෙන්න තියෙනවා ගිය පාර වීඩියෝ එකේ මම සල්ලි දානවා පෙන්නුවානේ. ඉතින් ඒ වගේම තමයි මම අනිත් channel එකේ මේ box එක හදන විදිහ වීඩියෝ එකකුත් දැම්මා. ඉතින් ඔන්න මගේ ටාගට් එක කම්ප්ලීට් කරලා ඉවරයි. ඉතින් මං හිතන්නේ මේකට මං ටාගට් එකට වඩා සල්ලි දාලා තියෙන්නේ. ටාගට් එක ඉවරනාට පස්සෙත් මම ඉතින් අතේ ඔය තියෙන වැඩිපුර සල්ලි මේකට දැම්මා. ඉතින් බෝතලේ හොඳටම පිල්ලා තියෙන්නේ. බලපු නැති අය මම වීඩියෝ එක link එක දාලා තියන්නම් ගිහින් බලන්න. මේ තමයි මගේ ජීවිතේ මං ආසම දේ. ඉතින් මේ තියෙන්නේ මගේ gratitude journal එක. ඒ කියන්නේ මට ලැබෙන හැම දෙයකටම මම විශ්වයට ස්තුති කරලා ලියන්නේ මෙන්න මේ පොතේ. ඒ වගේම තමයි මගේ මේ අවුරුද්දේ goals ඒ හැම දෙයක්ම ලියන්නෙත් ඒ පොතේ. මේ තියෙන්නේ මම මුදල් හොයන්න අලුත් මාර්ග මට idea එනකොට මං ටක් ගාලා ඒ පොතේ තමයි ලියාගන්නේ. මේ තියෙන්නේ මගේ monthly plan එක. ඉතින් මං දැන් හදන්නේ මගේ ඊළඟ මාසේ plan කරන්න පටන් ගන්න. ඉතින් මේක නම් මගේ පරණ ඉඳලම තියෙන පුරුද්දක්. මට බබා හම්බුනාට පස්සේ කරන්න ටිකක් මගේ හැරුණා. හැබැයි මම මාර්තු මාසේ ඉඳන් ආපහු ඒක පටන් ගත්තා. දැන් ඉතින් දිගටම ආපහු කන්ටිනියු කරගෙන යනවා. ඉතින් මම මේ පොත් ටික හරියම ලස්සනට ස්ටිකර් අලවලා පාට කරලා පාට පෑන් පාවිච්චි කරලා highlighters ඒ දේවල් පාවිච්චි කරලා මං ආසම විදිහට නඩත්තු කරගෙන යනවා. ඒ මං ආසම දේ හින්දා. ඔන්න දැන් වැඩ ටික ඔක්කොම ඉවරයි. සල්ලි වෙන් කරලා ඉවරයි. account හදලා ඉවරයි. බිල් ඔක්කොම හදලා ඉවරයි. ඉතින් මේ වැඩ සේරම ඉවරයි. දැන් ඉතින් මගේ උදේවරුව ගොඩක් පළදායීව ලස්සනට ගෙවලා මම ඉවර කරා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ලබන අප්‍රේල් මාසයේ ඔයගලන්ට සුබ සාර්ථක වෙන්න මම ප්‍රාර්ථනා කරනවා.